right okay හරි මෙතනදී මම ඔයාලට ඉන්ඩිකේටර් එකෙන් ට්‍රේඩ් කරන විදිය හැමදේම උගන්වන්න යන්නේ නැහැ මොකද වීඩියෝ කෝස් එකක් දීලා තියෙන්නේ මේක Q&A සෙෂන් එකක් විතරයි ඔයාලට තියෙන ප්‍රශ්න මෙතනදී අහන්න පුළුවන් අහලා ක්ලියර් කරගන්න පුළුවන් ප්‍රශ්න තියෙන හැමෝම අහන්න මේ එතකොට ඔයාලට ඒක ක්ලියර් කරගන්න පුළුවන් හරි අපි පටන් ගමු දැන් එක එක්කෙනා මයික් එක මේ අන්මියුට් කරලා ඔයාලට තියෙන ප්‍රශ්න ටික අහන්න මම මේකේදී ඔයාලට කියන්න දේවල් ටික බලාපොරොත්තු වෙමින් ඉන්නවා ඒ ටික ඔයාලට ප්‍රශ්න වලින් ඇහුවොත් ඒ ටික එතනදිම ක්ලියර් කරනවා එහෙම නැත්නම් ඒ ටික මම අන්තිමට කියන්නම් හරි එතකම් ප්‍රශ්න තියෙන කට්ටිය අහන්න ඔයාලා මයික් එක අන්මියුට් කරලා කතා කරන්න බැරි නම් මෙසේජ් එකක් හරි දාන්න ඔයාලේ ප්‍රශ්නේ මෙසේජ් එකක් දාන්න පුළුවන් ඉන්බොක්ස් එකට ඔයාලා ට්‍රේඩ් කරන විදිහ හරි මොනවා හරි දෙයකින් ඔයාලට ප්‍රශ්නයක් තියෙනවා නම් ඕනම දෙයක් අහන්න පුළුවන් ඉන්ඩිකේටර් සම්බන්ධව හෝ ට්‍රේඩින් වලින් තියෙන ඕනම ප්‍රශ්නයක් අහන්න පුළුවන් ඔයාලට මයික් එක අන්මියුට් කරලා කතා කරන්න බැරි නම් මෙසේජ් එකක් හරි දාන්න මෙන්න මේ වගේ ප්‍රශ්න තියෙනවා කියලා මෙසේජ් එකක් දාන්න බ්‍රෝ මම අලුත් ඉන්ඩිකේටර් ගැන පොඩ්ඩක් පැහැදිලි කරනවාද රයිට් ඕකේ මම කියලා දෙන්නම් ඔයා ක්‍රෝස් එක බයි කරපු එක්කෙනෙක්ද නම තියෙන iPhone කියලා බ්‍රදර් කියන්න මේ කෝස් එක බයි කරපු කෙනෙක්ද කියලා හරි තාම නෑනේ හරි මම ඔයාලට කියන්නම් හරි හරි මම ස්ක්‍රීන් ෂෙයා කරන්නම් කාටවත් ප්‍රශ්න මොකුත් නෑ නේද රයිට් ඕකේ බ්‍රදර් වෙන කාටවත් ප්‍රශ්න මොකුත් නැද්ද ස්ටුඩන්ට්ස් කාටවත් ප්‍රශ්න නැද්ද හරි iPhone කියලා නම තියෙන බ්‍රදර්ගේ නම දන්නේ නැහැ මේ මම එහෙම කතා කරන්න ඔයාට මේ මම කියලා දෙන්නම් හරි ඔයාට මම කියලා දෙන්නම් පොඩි වෙලාවක් කොහොම තව කෙනෙක් ජොයින් වෙනවා පොඩි වෙලාවක් කොහොම ඉන්න
හරි. එහෙනම් කවුරුත් ප්‍රශ්න ඇහුවේ නැහනේ. මං හිතුවා අපේ ළමයි කාටවත් ප්‍රශ්න මොකුත් නැහැ කියලා. ප්‍රශ්න තියෙන විදිහක් නැහැ. මොකද නේද? අපි හැමදේම ගන්නවා තියෙන්නේ. මම ස්ක්‍රීන් එක ෂෙයා කරන්නම්. හරි. මම ස්ක්‍රීන් එක ෂෙයා කරවලට ඇහෙනව නේද? ස්ක්‍රීන් එකේ පේනවද? හරි. ප්‍රශ්න තියෙන විදිහක් නැහැ. මොකද හැමදේම ගන්නලා තියෙන ට්‍රේඩ් කරන්න අවශ්‍ය දේවල් ඒ හැමදේම මේක උගන්වලා තියෙනවා. ඇනලයිස් පාර්ට් මොකුත් කියලා දීලා නැහැ. මොකද මේ දේවල් අවශ්‍ය නැහැ. ඇනලයිස් ඉගෙන ගත්ත කියලා ඔයාලට කාලයක් යනකම් ට්‍රේඩ් කරන්න බෑ. අඩුම ප්‍රැක්ටිස් කරන්න අවුරුද්දක්වත් යනවා. හරි. ඇත්තම කතාව ඕකනේ. ඒකින්දනේ ගොඩක් අය කෝස් එකත් එක්ක සිග්නල් ගෲප් දෙන්නේ. ඒ වගේම ඔයාලත් කෝස් කරා නම් කෝස් වල ජොයින් වුණා නම් සිග්නල් ගෲප් වල ජොයින් වෙනවා නම් ඒකින්දනේ. එහෙනම් තනියම ඇනලයිස් කරගන්න බැරි හින්දානේ. ඒකට සොලියුෂන් එකක් විදිහට තමයි අපි ඉන්ඩිකේටර් එක හැදුවේ. එතකොට මේ ඉන්ඩිකේටරෙන් ට්‍රේඩ් කරද්දී ඔයාලට බයි සෙල් සිග්නල් වගේම ස්ටොප් ලොස් ටාගට් ලෙවල් ටිකක් පෙන්නනවා. හරි. ඒකත් එක්ක නිකන් ට්‍රේඩ් කරන්න බෑනේ. ට්‍රේඩින් වලට අවශ්‍ය දේවල් කීපයක් තියෙනවා. බේසික් දේවල් ටික ඉගෙන ගන්න වෙනව නේද? අන්න ඒ දේවල් ටික කෝස් එකකින් ගන්න තියෙනවා. ඉන්ඩිකේටර් එකෙන් ට්‍රේඩ් එකක් දාගන්න විදිහ, කන්ෆර්මේෂන් බලන්න ඕන විදිහ, ඒ ටික ඔයාලට වෙනම කියලා දීලා තියෙනවා. හරි. අවශ්‍යම කරන පාඩම් ටික විතරයි මේකේ දාලා තියෙන්නේ. සාමාන්‍ය පැයක්වත් යන්නේ නැහැ. ඔය ටික ඉගෙන ගන්න. හරි. බීගිනර් කෙනෙක් වුණත් එතකොට සාමාන්‍ය දැන ට්‍රේඩ් කරන යන කෙනෙක් වුණත් ප්‍රශ්නයක් නැහැ. මේ ටික බැලුවම හොඳටම ප්‍රමාණවත්. හරි. මොකද කෝස් වල වගේ මාස ගණන් අදින්න දෙයක් මේක ඇත්තටම නැහැ. හරි. ඇනලයිස් පාර්ට් ඉගෙන ගත්තත් මාකටිං ඇඩ්වාන්ස් දේවල් ඉගෙන ගත්තත් ඔයා සාමාන්‍ය ප්‍රැක්ටිස් කරන්න අවුරුද්දක්වත් යනවා. එතකන් ඔයාලට ඉවසීමක් නැහැනේ. අන්න ඒකින් හින්දා ලොස් කරගන්නවා. හරි. ඒක නිසාම තමයි මේ විදිහ පොඩි පොඩි දේවල් ටිකක් දාලා වීඩියෝ සෙට් එකක් හැදුවේ. මේ වීඩියෝස් හදලා සමහර කට්ටිය ඉන්නවා මේ මෙතන පැයක්වත් නැහැ වීඩියෝස් තිබන් පැයක්වත් යන්නේ නැහැ. ඒ වුණාට සමහර කට්ටිය ඉන්නවා ජොයින් වෙච්ච එකම කෙලිම ඉන්ඩිකේටර් දාගත්තා ඊට පස්සේ ට්‍රේඩ් කරන්න හදනවා. නේද? එහෙම කට්ටියත් ඉන්නවා. එහෙම වුණාම මොකද්ද වෙන්නේ? ලොස් කරගන්න. හරි. මොකද වීඩියෝස් වල කිසිම දෙයක් එයා දන්නේත් නැහැ. මොකද්ද ට්‍රේඩ් කරන්න කියලා මොකුත් දන්නේ නැහැ. එතකොට එයා ලොස් කරගන්නවා. හරි. ඒක නිසා තමයි පොඩි පොඩි දේවල් දීලා තියෙන මේ ටික අනිවාර්යෙන් බලන්න. බලන්නත් ට්‍රේඩ් කරන්න එපා. ළඟදී අපිට එහෙම දෙයක් වුණා නේද? මම ඒකට වීඩියෝක් හදලා දැම්මා. වැරදි තැනකින් එන්ට්‍රියක් අරගෙන එක්කෙනෙක් ලොස් කියලා ගෲප් එකේ දාලා තිබ්බා. හරි. ඒක ලොස් එකක් නෙමෙයි. වැරදි තැනකින් එන්ට්‍රියක් අරන් තිබ්බා. ප්‍රොෆිට් වෙච්ච ට්‍රේඩ් එක. එයාට එයාගේ වැරද්ද පෙන්වලා දුන්නා. සමහර විට ඔයාලා ට්‍රේඩ් කරන් යද්දී වගේ වැරදි තියෙනවා නම් ඒ ගෲප් එකේ දාන්න ප්‍රශ්නයක් නැහැ. ඔයාලා ලොස් වුණා කියලා ගෲප් එකේ දැම්මට අපි අයින් කරන්නේ නැහනේ. හරි. ඔයාලට ඕනම දෙයක් පුළුවන් ගෲප් එකේ දාන්න. ගෲප් එකේ දැම්මට ඔයාලා අයින් කරන්නේ නැහැ. හරි. ලොස් වුණොත් ලොස් වුණා කියලා දාන්න. මොකද හැමදාම ප්‍රොෆිට් නැහැ නේද? ලොස් වෙනවා. ලොස් වුණාම දාන්න ගෲප් එකේ. වැරදි තිබ්බොත් අපි හදාගමු. දන්න දෙයක් තියෙනවනේ ඉගෙන ගමු. ඒක නිසා ලොස් එකක් තිබ්බත් දාන්න ප්‍රොෆිට් විතරක් නෙමෙයි. පුළුවන් තරම් ගෲප් එක ඇක්ටිව් ඉන්න. එතකොට ඔයාලට මේකෙන් ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන්. ඒ වගේම ක්‍රිප්ටෝ වලින් ඔයාලගේ ලයිෆ් එකම චේන්ජ් කරගන්න පුළුවන්. හරි. මේක සාමාන්‍ය බිස්නස් එකක් වගේ නෙමෙයි. සාමාන්‍ය ට්‍රේඩින් කියලා කියන්නේ හොඳ ඉන්වෙස්ට්මන්ට් එකක්. හරි. ලොන්ග් ටර්ම් ප්ලෑන් කරලා හරියටම කරොත් එහෙම ඔයාලට ඔයාලා ලයිෆ් එකම චේන්ජ් කරගන්න පුළුවන්. ඔයාලගේ මෙයින් ඉන්කම් සෝස් එක මේක විදිහට කන්වර්ට් කරගන්න පුළුවන්. හරි. එහෙම නැතුව සමහර කට්ටිය ඉන්නවනේ පොඩි ගාණක් අරන් ඉන්නේ. ඩොලර් 10 15 අරන් ඉන්නේ. ඒක අරන් ඇවිල්ලා එයාට ඕනි කෙලින්ම එතනින් ඩොලර් 100ක් විතර ඉක්මනට හදා ගන්න. නේද? ඉක්මනටම ඩොලර් 100ක් විතර හදා ගන්න ඕනේ. එහෙම කරන්න බෑ. ඒතකොට ලොස් වෙනවා. ට්‍රේඩින් වලින් ඔයාලට එහෙම කරන්න බෑ. හරියටම ලොන්గ్ ටර්ම් ප්ලෑන් කරලා කරන්න තමයි මේක උගන්වන්නේ. හරි. ඒකින්ද ලොස් තිබ්බම් දාන්න ප්‍රශ්නයක් නෑ. ප්‍රොෆිට් වෙන විතරක් නෙමෙයි. හරි. ලොස් වුණාමත් ඒවා දාන්න ලොස් වුණා කියලා ගෲප් එකට දැම්ම කියලා ඔයාලා කිසිම වෙලාවක අපේ ඇඩ්මින් ලවත් මමවත් අයින් කරන්නේ නෑ. හරි. ලොස් එකක් තිබ්බත් දාන්න. ඒක අපි කතා කරමු මොකද ලොස් වෙන හේතුව කියලා. හරි.
එතකොට අපි දැන් ඉන්ඩිකේටර් මම පෙන්නන්නම්. හරි. ඔයාලට මේක පේනවනේ ඉන්ඩිකේටර් එක. මේ තියෙන අපි ඉන්ඩිකේටර් එක අද වීකෙන්ඩ් මාකට් එකක් P ඉඳන් BTC එකම තැනක සයිඩ් වේස් යන්නේ. හරිද? එතකොට දැන් ඉන්ට්‍රස්ට් ටිකක් අද ඊළඟ අඩු වෙලා තිබ්බා. ඒ වුණාට අද මම කොයින්ස් එකක් වෙනම ඇඩ් කරා. ඒ හින්දා වලට ඇලර්ට්ස් ටික අලුතෙන් ආව නේද? හරි. හරි. ඔයාලා කරන්න කිසිම දෙයක් නෑ මෙතනදී ඇත්තරම මේ වීඩියෝස් ටික ජොයින් වෙච්ච කට්ටිය වීඩියෝස් ටික බලන්න වීඩියෝස් ටික බලලා ඊට පස්සේ ඔයාට මේ විදිහට ඇලර්ට් එකක් එනවා ටෙලිග්‍රෑම් එකට. මේක සිග්නල් එකක් නෙමෙයි. හරි. මතක තියාගන්න මේ විතර මෙසේජ් එකක් ආවා කියලා මේකට ගිහලා ට්‍රේඩ් එක දාන්න යන්න එපා. හරි. මේක ඇලර්ට් එකක් විතරයි. මේක සිග්නල් එකක් නෙමෙයි. හරි. ඔයා කෙලින්ම දැන් හරි බයි ඕඩර් එකක් ආවා මෙන්න මේ ටයිම් එක කියලා දැන් බයි ඕඩර් එකක් දාන්න එපා. හරි. ඒක වැරදි. ඔයාට chart එකේ ගිහිල්ලා සැරින් සැරේ හොයන්න බෑනේ. මොන කොයින් එකද දැන් බයි සෙල් තියෙන්නේ කියලා නේද? ඔය හොයන්න බෑනේ මොකෙද තියෙන්නේ කියලා. අන්න ඒකට තමයි ඇලර්ට් channel එකක් දීලා තියෙන්නේ. මේ ඇලර්ට් channel එකෙන් ඔයාට ඇලර්ට් එක ආවොත් ඔයාට තියෙන කොයින් එක ට්‍රේඩින් view එකට ගිහිල්ලා බලන්න. හරි. අපි ඉන්ඩිකේටර්ස් දෙකක් දීලා තියෙනවා. ඔයාට තියෙන්නේ ට්‍රේඩින් view එකට ගිහිල්ලා මෙතන සිග්නල් එක තියෙනවද කියලා බලන්න. හරි. එච්චරමයි කරන්න තියෙන්නේ. සිග්නල් එක තියෙනවා නම් ඔයාලා ට්‍රේඩ් එක දාන්න පුළුවන්. මෙතන දැන් බයි සෙල් එකක් දීලා තියෙනවා. බයි සිග්නල් එකක් දීලා තියෙනවනේ. බයි සිග්නල් එකක් දීලා තිබ්බට ඇලර්ට් එකක් ආවට මෙතන බලන්න මෙතන බයි එකක් පෙන්වන්නේ නැහැ. මොකද අරක ඇලර්ට් එකක් විතරයි සිග්නල් එකක් නෙමෙයි. ඔයා නිකන් හරි ඒක බලලා ට්‍රේඩ් එකක් දාලා තිබ්බනම් ඔයා මෙතනදී ලොස් නේද? ඔයා ඒක දිහා බලාගෙන මෙතන ට්‍රේඩ් එකක් දැම්මම නම් ඔයා ලොස්. හරි. මෙතන සිග්නල් එක නැහැ. අතනින් ඉන්නේ ඔයාට ඇලර්ට් එකක් විතරයි. මෙන්න chart එකේ මෙන්න මේ ටයිම් එකේ බයි හරි සෙල් එකක් හරි ඉන්න යන්නේ කියලා තමයි ඔයාට ඇලර්ට් එකක් එන්නේ. හරි. මෙතන බයි සිග්නල් එකක් මෙතන නැහැ. සමහර කට්ටිය එහෙමත් දාලා තිබ්බා. හැබැයි ට්‍රේඩ් එකක් එතන නැහැ. එහෙම වුණාම ලොස් වෙනවා. හරි. අපි ට්‍රේඩ් එක දාන්නේ සිග්නල් එක ආපු ගමන්ම නෙමෙයි ඒ කැන්ඩල් එකෙන් නෙමෙයි. හරි. මේක ගන්නකො. මෙතන සිග්නල් එක ඇවිල්ලා තියෙන්නේ. සෙල් එකක් දීලා තියෙන්නේ මෙන්න මෙතනේ. හරි මේ කැන්ඩල් එකෙන්නේ. මේ කැන්ඩල් එකෙන් නෙමෙයි ට්‍රේඩ් එක දාන්නේ. හරි. ජොයි අපේ කෝස් එකට ජොයින් වෙච්ච ළමයි හොඳට බලා ගන්න. ආයෙ වරද්ද ගන්න එපා. මෙන්න මෙතනින් නෙමෙයි ට්‍රේඩ් එක එන්ටර් වෙන්නේ. හරි. මේ කැන්ඩල් එකෙන් නෙමෙයි. දැන් ඔයාලට මෙන්න මේ හරියෙන් එදි සිග්නල් එකක් දෙනවා. සෙල් සිග්නල් එකක් එනවා කියලා. හරි. එහෙම ආවට පස්සේ ඔයා මෙතනින් ට්‍රේඩ් එක දාන්න එපා. මේ කැන්ඩල් එක ක්ලෝස් වෙනකම් බලන් ඉන්න. ක්ලෝස් වෙනකම් බලන් ඉන්නවා කියලා කියන්නේ ඔයා chart එක දිහා බලන් ඉන්න ඕන නැහැ පැය ගාණක්. හරි. විනාඩි ගාණක් බලන් ඉන්න අවශ්‍ය නැහැ. ඔයාට ට්‍රේඩ් එකට කැන්ඩල් එක කොච්චර වෙලා ක්ලෝස් වෙන ටයිම් එක යනවාද කියලා මෙන්න මෙතනින් පෙන්නනවා. chart එකේ පෙන්නනවා. හරි. chart එකේ පෙන්නනවා කැන්ඩල් එක ක්ලෝස් වෙන ටයිම් එක. මේ ටයිම් එක දිහා බලන්න හරි විනාඩි 40ක් තියෙනවනේ. ඔයාට තියෙන්නේ විනාඩි 40ක් විතර ඉඳලා ඒ ටයිම් එක මතක තියාගෙන ඇවිල්ලා බලන්න සිග්නල් එක තාම තියෙනවද? ඕකේ තියෙනවා නම් මේ දීලා තියෙන ස්ටොප් ලොස් ටික දාලා Binance එකේ හරි MXC Bybit ඔයා දාන එක්ස්චේන්ජ් එකේ ඔයා ට්‍රේඩ් එකක් දාන්න. එච්චරමයි කරන්න තියෙන්නේ. හරි. තව දැන් මතක තියාගන්න මෙන්න මෙතන ඕඩර්ස් තියෙනව නේද? මේ ඕඩර්ස් වලට මාකට් එක මාර විදිහට රියැක්ට් කරනවා. හරි. මාකට් මූව් වෙන්නේ ඕඩර්ස් වලට බයි සෙල් ඕඩර්ස් වලට මාකට් එක මූව් වෙන්නේ. ඒක තව තියෙන ලික්විඩිටි එහෙමත් තියෙනවා. හරි. මේන්ලි මම කියන්නම් ඔයාලා තේරුම් ගන්න. මෙන්න මේ ඕඩර්ස් වලට මාකට් එක රියැක්ට් කරනවා. හරි. මෙතනින් බලන්න මෙතනින් දැන් ආපු ට්‍රේඩ් එක හරි ඕල් ටාගට් ගිහිල්ලා තියෙනවා. මෙතනින් ඕල් ටාගට් ගිහිල්ලා තියෙනවා. ඊට පස්සේ අනිත් පැත්තට ගිහින් තියෙනවා ට්‍රේඩ් එක. හේතුව තමයි මේ ඕඩර් එක රෙස්පෙක්ට් කරලා මාකට් එක අප් වෙලා තියෙනවා. ඔයා මෙතන ප්‍රොෆිට් බුක් කරන්න නැතුව නෑ තව අල්ලන් ඉන්නවක හිතුවත් එහෙනම් මොකද වෙන්නේ? ඔයාව ලොස් වෙනවා.
ප්‍රොෆිට් එක බුක් කරගත්තේ නැත්නම් ඔයාව ලොස් වෙනවා. හරි. ඒකෙන් නිසා මෙන්න මේ වගේ ඕඩර්ස් තියෙන වෙලාවට ඔයා අවධානයෙන් ඉඳලා ට්‍රේඩ් එක ක්ලෝස් කරගන්න. එහෙම නැත්නම් ට්‍රේඩ් එක ප්‍රොෆිට් පැත්තේ ස්ටොප් ලොස් එක ට්‍රේල් කරන්න. ස්ටොප් ලොස් එක මූව් කරන්න. හරි. අනිවාර්යෙන් ඒක කරන්න. නැත්නම් ඔයා ප්‍රොෆිට් එකේ ට්‍රේඩ් එකක් වුණත් ලොස් පිට තමයි ට්‍රේඩ් එක ක්ලෝස් කරගන්න. ස්ටොප් ලොස් හිට් වෙන්න පුළුවන්. හරි. මේක එක තැනක් මේක මත තියාගන්න. මේ ඕඩර්ස් වලට මාර විදිහට මාකට් එක රියැක්ට් කරනවා. තව දෙයක් ඊට පස්සේ මෙතනත් බලන්න. මෙතනත් ඕල් ටාගට් ගිහිලා තියෙනවා. මෙතනත් ඕඩර්ස් වලට ඕකේ. මට ඔයාලට පෙන්වන්න තැනක් මම හරි. මෙතන මේ අපි මේ ගම් මේ සිග්නල් එක මෙතන සෙල් සිග්නල් එකක් දීලා තියෙනවා. ඊට පස්සේ මේක ස්ටොප් ලොස් හිට් වෙලා තියෙනවා. හේතුව තමයි මෙතන ඕඩර් තියෙන්නේ නැති. මේ ඕඩර්ස් තියෙන්නේ ඕඩර්ස් ෆිල් වෙනකම් විතරයි. හරි මේ බ්ලොක්ස් තියෙන ඕඩර්ස් ෆිල් වෙනකම් විතරයි. ෆිල් වුණාට පස්සේ ඒක නැති වෙනවා. මෙතනත් ඕඩර්ස් තිබිලා තියෙනවා. ඊට පස්සේ මාකට් එක අප් වෙලා තියෙන්නේ. ඒක නිසා ඔයාට මේ වගේ තැනකින් මෙතන මේ වගේ බ්ලොක් එකක් තිබ්බොත් ඔයාට කරන්න තියෙන්නේ එතන ක්ලෝස් කරගන්න එක. ට්‍රේඩ් එක ක්ලෝස් කරගන්න. මෙතනදී නම් ෆස්ට් TP ගිහිලා තියෙනවා. හරි. මෙතන කොහොමද ෆස්ට් TP ගියාට පස්සේ ඕනම ට්‍රේඩ් එකක 150ක් හෝ 75ක් අනිවාර්යෙන් ප්‍රොෆිට් එක බුක් කරගන්න. ඔයාගේ ට්‍රේඩ් එකකින් 150ක් හෝ 75ක් අනිවාර්යෙන් ප්‍රොෆිට් එක බුක් කරගන්න. බුක් කරලා ස්ටොප් ලොස් හෝල්ඩ් කරන් ඉන්න. නැත්නම් ස්ටොප් ලොස් එක අල්ලන් ඉන්න එපා. ඕල් ටාගට් යනකම්ම කිසිම වෙලාවක හැමතිස්සෙම ඕල් ටාගට් යන්නේ නැහැ. මොකද ඔයානේ මේ ඇනලයිස් කරන්නේ. හරි. ඔයා ඇනලයිස් කරලා ට්‍රේඩ් කරත් 1 to 1 හරි 1 to 2 හරි 1 to 3 හරි රිස්ක් ටු රිවෝඩ් රේෂියෝ එකක් තියලා RR රේෂියෝ එකක් තියලා ට්‍රේඩ් කරොත් ඉතින් ඒකත් එහෙමම තමයි. හරි. එතනදී ඔයා දන්න ඇනලයිස් කරන්න. එතනදී මාකට අනිත් පැත්ත හැරෙද්දී ඔයාට ට්‍රේඩ් එක ක්ලෝස් කරගන්න හරි පුළුවන්. මෙතනදී එහෙම එකක් ඔයා කරන්නේ නැහනේ. ඒක නිසා අල්ලන් ඉන්න එපා. ෆස්ට් TP ගියාද එතනදී ට්‍රේඩ් එක 150ක් හෝ 75ක් අනිවාර්යෙන් ක්ලෝස් කරගන්න. ෆිට් එක ක්ලෝස් කරගන්න. ක්ලෝස් කරලා තමයි ඔයා ඊට පස්සේ තමයි හෝල්ඩ් කරන් ඉන්නේ. හරි. එහෙම නැතු හෝල්ඩ් කරන් ඉන්න එපා. ඔයා ප්‍රොෆිට් වෙලා ඊට පස්සේ ට්‍රේඩ් එක ලොස් වෙන ස්ටොප් ලොස් පැත්තට යන්න පුළුවන්. හරි. සාමාන්‍ය වගේ දේවල් වෙනවා මාකට් එකේ. සිග්නල් ගෲප් එකට ජොයින් වුණා සාමාන්‍යයෙන් 100ක් හැමතිස්සෙම යන්නේ නැහැ නේද? ඕල් ටාගට් යන්නේ නැහනේ. 110 15නේ බුක් කරගන්නේ. හැබැයි අපේ එකේදී ෆස්ට් ටාගට් එකෙන්ම මෙතන එද්දී 130ක් විතර බුක් වෙනවා. හරි. 130ක් විතර ටාගට් එකක් එනවා. ඒක නිසා අනිවාර්යෙන් ඔයා ප්‍රොෆිට් එක බුක් කරගන්න. බුක් කරලා තමයි හෝල්ඩ් කරන් ඉන්නේ. මෙතන බුක් කරන්නේ නැතුව හෝල්ඩ් කරන් හිටියොත් එහෙම ඕල් ටාගට් යයි කියලා ඔයා මේ ට්‍රේඩ් එක ලොස්. මෙතන මේ ට්‍රේඩ් එක ලොස් වෙන්නේ නැහැ. ෆස්ට් ටාගට් ගිහිලා තියෙනවනේ. එහෙම නැතුව හෝල්ඩ් කරන් හිටියනම් මේ ට්‍රේඩ් එක ලොස්. 150ක් 75ක් ප්‍රොෆිට් එක බුක් කරගත්තා නම් ඕකේ. හරි. මොකද ඕන තරම් එන්ට්‍රීස් තියෙනවා. සිග්නල්ස් දෙනවනේ. දවස සාමාන්‍ය අඩුම 20ක් 30ක්වත් දෙනවා. ඒක නිසා ඔයා බොරුවට හෝල්ඩ් කරන් ඉන්න එපා ඕල් ටාගට් යයි කියලා. හරි. ඔයා ක්ලෝස් කරන්න. ක්ලෝස් කරලා හෝල්ඩ් කරන් ඉන්න. හරි. මෙතන නම් මේ ට්‍රේඩ් එක ලොස් වෙලා තියෙනවා. ලොස් වෙච්ච ට්‍රේඩ් එකක් මේක. හරි. ස්ටොප් ලොස් හිට් වෙලා තියෙනවා. ෆස්ට් ටාගට්වත් ගිහිල්ලා නැහනේ. ඒ කියන්නේ මේ ට්‍රේඩ් එක ලොස්. මට ඔයාලට ට්‍රේඩ් එක දාන්න එපා කියන තැනක් පෙන්වන්න මේකේ අපි වෙන කොයින් එකට ගිහලා බලමු. මොන වගේ තැන්වලද ට්‍රේඩ් එක දාන්න එපා කියන්නේ කියලා. හරි. ට්‍රේඩ් එක දාන්න එපා කියන තැනක් හොයාගන්න. හරි මේ තියෙන්නේ.
මෙන්න මෙතන බලන්න ඔයාලට බයි සිග්නල් එකක් දීලා තියෙනවා. බයි සිග්නල් එකක් දීලා තිබ්බට මෙතන ඕඩර්ස් තියෙනවා. හරි. මෙතන සෙල් ඕඩර්ස් තියෙනවා. ඒක හින්දා මාකට් එක මෙතනට ගිහිල්ලා අනිවාර්යෙන් ඩවුන් වෙන්න පුළුවන්. මෙතන ඉඳන් සයිඩ් වේ එකක් ගිහිල්ලා තියෙන හේතුව තමයි BTC සයිඩ් වේ එකක් ගියාද. හරි. දැන් තමයි පොඩ්ඩක් අප් වෙලා තියෙන මේකත් අප් වෙයි. හරි BTC එකත් එක්ක ඕල්ඩ් කොයින් මූව් වෙනවනේ. හරි. මෙතනදී නම් හැබැයි තාම තියෙන්නේ මේක ස්ටොප් ලොස් එකත් හිට් වෙලා නැහැ. හැබැයි මෙන්න මෙතන අපි ට්‍රේඩ් එක දාන්නේ නැහැ. මොකද මෙතන සෙල් ඕඩර්ස් තියෙනවා. මාකට් එක මෙතනින් ඩවුන් වෙන්න පුළුවන්. හරි. මේ වගේ තැනකින් ටච් කරා මාකට් එක ඩවුන් වෙනවා. ඒක නිසා මෙන්න මේ වගේ තැනක අපි ට්‍රේඩ් එක දාන්නේ නැහැ. මේ වගේ ඕඩර්ස් තිබ්බහම මෙන්න මෙතනින් ට්‍රේඩ් දාන්න එපා. ලොස් වෙනවා. හරි. ඔයා මේක ෆිල්ටර් කරගන්න. මේ වගේ තැන් වල ට්‍රේඩ් එක දාන්න එපා. හරි. එහෙමම දානවා නම් මෙතනින් ෆස්ට් ටාගට් ගියාට පස්සේ අනිවාර්යෙන් ස්ටොප් ලොස් එක මූව් කරන්න ප්‍රොෆිට් පැත්තට. හරි. මොකද ගොඩක් වෙලාවට මෙතන මේක තිබ්බේ නැතත් මේක තිබ්බ කියන්නකෝ. හරි මේක දැන් හැදුණා කියන්නකෝ. ඕඩර්ස් තියනවාට තමයි හැදෙන්නේ. හරි. මේක තිබ්බ නැතුව මේක තිබ්බත් මෙතනට හරි ටාගට් එක ආවට පස්සේ අනිවාර්යෙන් ඔයා මෙතනදී ට්‍රේඩ් එක ස්ටොප් ලොස් පැත්තට ස්ටොප් ලොස් එක මූව් කරන්න ඔයාලේ ප්‍රොෆිට් පැත්තට. හරි. අල්ලන් ඉන්න එපා. හරි. මෙතනත් එහෙම දෙයක් කරලා තියෙනවා මේකේ ට්‍රේඩ් එක ලොස් මේ ට්‍රේඩ් එකක්. හේතුව තමයි මාකට් එකේ මේ ඕඩර්ස් වල මෙතන ක්‍රියේට් කරලා තියෙනවා. හරි. හැබැයි ඔයා එකක් මෙතන දෙකක් ලොස් වුණා කියන්නකෝ. මේ දෙක ලොස් වුණාට මෙතන බලන්න මේක ප්‍රොෆිට් වෙලා තියෙනවා. අර දෙකේම ලොස් එක මෙතනින් ඔයාලට කවර් කරගන්න පුළුවන්. හරි. මෙතනත් ස්ටොප් ලොස් හිට් වෙලා නැහැ. මේකත් ටාගට් ගිහින් තියෙනවා. ඕල් ටාගට් ගිහිලා තියෙනවා. එක්ස්ට්‍රා ප්‍රොෆිට් එක බුක් කරගන්න තිබ්බා. ඒක නිසා ඔයා මෙතන බලන්න මේ වගේ එකක් දෙකක් ලොස් වුණාට ප්‍රශ්නයක් නැහැ. එහෙම නැතු ස්ටොප් ලොස් එක අයින් කරලා හෝල්ඩ් කරන් ඉන්න එපා. ගොඩක් වෙලාවට එහෙම කරන ලොස් පැත්තට යද්දී අලුත් කට්ටිය කරන්නේ ස්ටොප් ලොස් එක අයින් කරනවා. හරි. කොයි කවදා හරි කොතනකදී හරි ලොස් පැත්තට ඇවිල්ලා ප්‍රොෆිට් පැත්තට ඇයි කියලා ට්‍රේඩ් එක ස්ටොප් ලොස් එක අයින් කරනවා. අනන්තත් පාලේ වැරද්ද කරලා ඇති අපිත් ඉස්සර කරලා තියෙනවා. ස්ටොප් ලොස් නැතුව ට්‍රේඩ් කරන්න එපා. ස්ටොප් ලොස් එක හෝල්ඩ් මේ නැතුව හෝල්ඩ් කරන්නත් එපා ට්‍රේඩ්. ස්ටොප් ලොස් හිට් වෙන ඒවාට ස්ටොප් ලොස් හිට් වෙන්න දෙන්න. මොකද ට්‍රේඩ් 100ක් වින් කරන්නේ නැහැ. ස්ටොප් ලොස් එක පාවිච්චි කරන්නේ අපේ ලොකු ලොස් එකක් පොඩි කරගන්න තමයි ස්ටොප් ලොස් එක පාවිච්චි කරන්නේ. වෙන්න තියෙන ලොකුම ලොස් එක නැති කරගන්න. හිතන්න ඩොලර් 100ක් තියෙන කැපිටල් එක. උතනින් ඔයා ඩොලර් 5ක් තමයි ස්ටොප් ලොස් එකක් තියෙන්නේ. ඩොලර් 5ක ස්ටොප් ලොස් එක අයින් කරලා හෝල්ඩ් කරන් හිටියොත් එහෙම ඔයා ඩොලර් 15ක් 20ක් එහෙම ටික ටික ඇවිල්ලා ඔයාගේ 100ම නැති වෙන්න පුළුවන්. හරි. ඒක නිසා ස්ටොප් ලොස් වල ට්‍රේඩ් කරන්න එපා. ස්ටොප් ලොස් හිට් වෙන ඒවාට හිට් වෙන්න දෙන්න. මොකද ඕන තරම් ඔපචුනිටිස් තියෙනවා මාකට් එකේ. ඕන තරම් ට්‍රේඩ්ස් තියෙනවා. හරි. දැන් මේ දවස් දෙකේ සයිඩ් එකක් ගිහින් තමයි මාකට් එක කොහොම තියෙන්නේ. නැත්තම් ඔයාලා තව ට්‍රේඩ්ස් එක පෙන්නන්න ගත්තා හිස්ටරි එක බලන්න මේ ප්‍රොෆිට්ලා තියෙන විදිය. හරි. මේ XRP එකේ බලන්න මෙයා ප්‍රොෆිට් කරලා තියෙන විදිය හරි. බිට්කොයින් මොමන්ට් එකත් එක්ක අනිත් කොයින් ඒවා පස්සෙන් යනවා. බිට්කොයින් එක පස්සෙන් ඕල්ඩ් කොයින් යනවා කියන මතක තියාගන්න. බිට්කොයින් එක සයිඩ් එකක් ගියත් මේකෙත් යනවා. හරි. ඒකින්ද මාකට් එක වීකෙන්ඩ් මාකට් යන තියෙන්නේ. හෙට වෙනකම් මාකට් එක සාමාන්‍ය පොඩ්ඩක් අවුල්. ඔයා බලන ට්‍රේඩ් ටික ප්‍රශ්නයක් නැහැ. ඔයාට එකක් දෙකක් ලොස් වුණා ඊළඟට ප්‍රොෆිට් වෙලා තියෙනවා. හිස්ටරි ගත්තාම ඔයාලට චෙක් කරගන්න පුළුවන්. මේ ට්‍රේඩ් එකත් බලන්න. අර මං කිව්ව දේ වෙලා තියෙනව නේද? මෙතනදී ඕල් ටාගට් ගිහිල්ලා තියෙනවා. හරි. හැබැයි මාකට් එක මෙතනින් ටච් වෙලා ඩවුන් වෙලා තියෙනවා. මතක තියාගන්න මං කිව්වා වගේ මේක මාකට් එක මේවට රියැක්ට් කරනවා. ඒක නිසා මෙතනින් ඔය අනිවාර්යෙන් ට්‍රේඩ් එක ෆුල් ට්‍රේඩ් එකම ක්ලෝස් කරන්න නැත්නම් ප්‍රොෆිට් පැත්තේ තියලා ස්ටොප් ලොස් එක ප්‍රොෆිට් පැත්තට මූව් කරගන්න. ප්‍රොෆිට් එක බුක් කරලා පස්සේ හරි. ප්‍රොෆිට් බුක් කරන්න නැතුව නෙමෙයි ප්‍රොෆිට් එක බුක් කරලා තමයි මූව් කරන්නේ. ඊට පස්සේ මාකට් අනිත් පැත්ත හැරලා තියෙනවා. ඒතකොට ට්‍රේඩ් එක අල්ලන් හිටියත් ප්‍රශ්නයක් නැහැ ලොස් එකක් නෑ.
ට්‍රේඩ් එක ක්ලෝස් වෙන්නේ ප්‍රොෆිට් එකකින්. හරි. බලන්න මාකට් එකේ මේවට රියැක්ට් කරලා තියෙනවා. දැන් ඔයාලට තව ප්‍රශ්නයක් අහන්න පුළුවන් මෙතනදී ඇයි අපි මේ සිග්නල් වල ට්‍රේඩ් කරන්නේ මේවා ට්‍රේඩ් කරන හරිනේ කියලා. ඔයාලට එහෙමත් හිතනවාද නේද? මාකට් එකේ මේවා රියැක්ට් කරනවා නම් ඇයි අපිට මේවා ට්‍රේඩ් කරන්න බැරි? සමහර කටට එහෙමත් ප්‍රශ්න තිබ්බ සමහර කට මේ පර්සනල් එක ගැන ඇහුවා අපිට මේවා ට්‍රේඩ් කරන්න බෑ ළමයි. හරි. මොකද මේ ඕඩර්ස් ෆිල් වෙනකම් විතරයි මේක තියෙන්නේ. හරි. ඕඩර්ස් ෆිල් වෙනකම් විතරයි මේක තියෙන්නේ. ඔයාලට ලින්ක් එක කට් වුණා නේද? මම අලුත් ලින්ක් එකක් දාන්නම් ආයෙ ලින්ක් එකෙන් ජොයින් වෙන්න. මම ආයෙ Zoom ලින්ක් එකක් දාන්නම්. ඔයාලා ආයෙ ජොයින් වෙන්න එකට හරි. ළමයි මම ගෲප් එකට ආයෙ ලින්ක් එකක් දානවා. අලුත් ලින්ක් එකෙන් ජොයින් වෙන්න. හරි. අපි එහෙනම් පටන් ගමු. අලුතෙන් ආයෙ ජොයින් වෙච්ච කට්ටියට දෙන්නම්. කිවිචි කාරකා සයිට්. හරි. ස්ක්‍රීන් එක ෂෙයා කරන්න. හරි. ස්ක්‍රීන් එකේ පේනව නේද? මට මෙසේජ් එකක් කරලා දාන්න ස්ක්‍රීන් එක පේනවද නැද්ද කියලා. රයිට් ඕකේ මයික් එක ක්ලියර් නේද? රයිට්. එතකොට මම කිය හිටියේ මෙතනදී අපි ට්‍රේඩ් කරන්න බැයිද කියලා නේද? මේ ඕඩර්ස් ගැන මේවට අපි ට්‍රේඩ් කරන්න බෑ හේතුව තමයි මේ ඕඩර්ස් ෆිල් වෙනකම් විතරයි තියෙන්නේ. හරි. ඔයාලට එක්ස්පීරියන්ස් එකක් තියෙනවා නම් මාකට් එක ඇනලයිස් කරන්න පුළුවන් නම් මේ ප්‍රයිස් සෙක්ෂන් වල ට්‍රේඩ් කරන්න පුළුවන්. හරි. එහෙම නැතුව මේවා ට්‍රේඩ් කරන්න යන්න එපා. ඔයාලට ඉන්ඩිකේටර් එකෙන් දෙන බයි සෙල් වල විතරක් ට්‍රේඩ් කරන්න. හරි. මේක අපි දැනට පාවිච්චි කරන කන්ෆර්මේෂන් ගන්න විතරයි. ඔයාලට හොඳටම ඇනලයිස් කරන්න පුළුවන් නම් මාකට් එක දන්නවා මාකට් ට්‍රෙන්ඩ් ගැන දන්නවා නම් හරි SMC හරි ICD මොනවා හරි මෙතනට දන්නවා නම් ඔයාලට පුළුවන් අප ප්‍රයිස් සෙක්ෂන් ගැන හොඳටම දන්නවා නම් ඔයාලට පුළුවන් මේවට ට්‍රේඩ් කරන්න මේ ඕඩර්ස් වල හරි නැතුව ඔයා ට්‍රේඩ් කරන්න යන්න එපා ලොස් වෙයි හේතුව තමයි මෙතන ට්‍රේඩ් එකක් දැම්මට සමහර ලාවට මේ ඕඩර් ෆිල් වුණාම මාකට් එක අනිත් පැත්ත හැරෙන්න පුළුවන් හරි දැන් මෙතන මේ ටච් වුණා කියලා මෙතනින් අපි ට්‍රේඩ් එකක් දාන්න බෑ නේද ඔයාට ඇනලයිස් කරන්න පුළුවන් නම් ඔයා දන්න තව කන්ෆර්මේෂන් ගන්න ඕනේ දේවල් හරි තව කන්ෆර්මේෂන් අරගෙන මෙතනදී අවශ්‍ය නම් ට්‍රේඩ් එකක් දාන්න පුළුවන් එහෙම දන්නේ නැත්නම් ට්‍රේඩ් කරන්න යන්න එපා ලොස් වෙනවා හරි ඒතර හොඳම දේ තමයි ඉන්ඩිකේටර් එකෙන් දෙන බයි සෙල් වලට විතරක් ට්‍රේඩ් කරන්න හරි මේකත් බලන්න ඕල් ටාගට් කියලා තියෙනවා හරි ඕවරෝල් ගත්තාම ආලා ප්‍රොෆිට් එකනේ ඉන්නේ ලොස් එක නෙමෙයි සාමාන්‍යයෙන් ලොස් එකක් කියලා කියන්නේ එක දිගට ට්‍රේඩ් ලොස් වෙලා යන එක account එකේ කැපිටල් එකම නැති වෙන එක අන්න ඒක තමයි ලොස් කියලා කියන්නේ මොකද දාන ට්‍රේඩ් 100%ක් වින් කරන්නේ නැහැ නේද ඔයා නෙමෙයි කවුරු ට්‍රේඩ් කරත් එහෙමම තමයි එලිට් ට්‍රේඩ් හොයාගත්ත එක වෙලා ට්‍රේඩ් කරත් එහෙමයි ICD හොයාගත්ත එක ට්‍රේඩ් කරත් එහෙමයි කාටවත් එහෙම ට්‍රේඩ් කරන්න බෑ මාකට 100%ක් වින් කරන ස්ට්‍රැටජිස් නැහැ හරි ඔයාලා ට්‍රේඩ් කරා දෙයකින්ද රිස්ක් එක මැනේජ් කරගන්න කරන්න ඕන එකම දේ එක තමයි හරි ස්ට්‍රැටජිස් වලින් වඩන්න රිස්ක් එක මැනේජ් කරගන්න බැයි නම් ඔයා ට්‍රේඩ් වලට ඔයාගේ ඩොලර් 100ක් තියෙනවා නම් ඩොලර් 10 15 20 දාගෙන ට්‍රේඩ් 3 4 දානවා නම් එතනවා ට්‍රේඩ් එකකින් නෙමෙයි ඔයා ගැම්බ්ලර් කෙනෙක් හරි ඔයා දවසක් දෙයක් ප්‍රොෆිට් කරයි ඊට පස්සේ ලොස් වෙනවා එතකොට අර ආය ට්‍රේඩ් කරලා ලොස් ටික කවර් කරගන්නවත් බැලන්ස් එක ගන්න මාර්ජ් කැපිටල් එක ගන්න හරි වොලට් බැලන්ස් එක ගන්න ඒක නිසා ලොස් වෙන්න පුළුවන් ඒක නිසා ළමයි හරියටම ට්‍රේඩ් ටික මැනේජ් කරගන්න
සාමාන්‍යයෙන් ඩොලර් 20ක් තියෙන කෙනෙක් නම් ට්‍රේඩ් 3කට වඩා දාන්න එපා. හරි. ට්‍රේඩ් එක ක්ලෝස් කරාට පස්සේ දාන්න ප්‍රශ්නයක් නෑ. ෆස්ට් TP වලින් ප්‍රොෆිට් එක බුක් කරගන්නවානේ. 50%ක් හෝ 75%ක් ප්‍රොෆිට් එක බුක් කරගන්න. ඒ බුක් කරගත්තට පස්සේ ඒක අනිත් පැත්තේ ගිහලා ට්‍රේඩ් එක ක්ලෝස් වුණොත් හරි එතනදී ඔය ට්‍රේඩ් එකක් දාන්න තව ට්‍රේඩ් එකක්. මොකද ඒ වෙලාවට මැනේජ් කරන්න පුළුවන් නේ. ඩොලර් 30 50 අඩිය තියෙනවා නම් විතරක් සාමාන්‍ය ට්‍රේඩ් 4ක් 5ක් දාගන්න. ඊට වඩා දාන්න යන්න එපා. සිග්නල් හම්බෙනවා කියලා ප්‍රශ්නයක් නැහැ. ඊට වඩා දාගන්න යන්න එපා. හරි. මොකද අපි ට්‍රේඩ් මැනේජ් කරන්න බෑනේ. නේද? ට්‍රේඩ් පහක් දැම්ම කියන්නකෝ. ඒ ට්‍රේඩ් පහම සැරින් සැරේ chart එක ඇවිල්ලා ට්‍රේඩ් එක මොන පැත්තට ගන්න හරි දැන් ප්‍රශ්නයක් නැද්ද කියලා බල බල ඉන්න විදියක් නැහැ නේද? ඒක නිසා ඒ දේවල් කරන්න එපා. හරියට මැනේජ් කරගන්න. ඒතර මම කියපු විදිහට මේව ගැන අවධානයෙන් ඉන්න. මොකද ට්‍රේඩ් ලොස් වෙන්නේ නැහැ. මාකට් එකේ මේවා ට්‍රේඩ් කරනවා. ඒක නිසා මේ වගේ තැන් වලින් ප්‍රොෆිට් එක අනිවාර්යෙන් ට්‍රේඩ් එක ක්ලෝස් කරන්න. ප්‍රොෆිට් එක බුක් කරන්න. ඒ වගේ තැන් වල ට්‍රේඩ් තියෙනවා නම් ට්‍රේඩ් එක දාන්නත් එපා. හරි. මෙතනින් දැන් බයි එකක් දුන්න කියන්නකෝ. මෙතනින් බයි සිග්නල් එකක් ආවට අපි ට්‍රේඩ් එක දාන්නේ නැහැ. හරි. එහෙම දැම්මම ට්‍රේඩ් එක වැරදි. එතන ට්‍රේඩ් එක ගන්න. මෙතන සිග්නල් එකක් දුන්නට ස්ටොප් ලොස් ටාගට් ලෙවල් හැමදේම දෙනවා වෙන්න පුළුවන්. හැබැයි ට්‍රේඩ් එක දාන්න එපා. හරි. මොකද මාකට් එකේ මේවා ට්‍රේඩ් කරන මේ ෆිල් වුණාට පස්සේ බයි සෙල් ඕනනම් සිග්නල් එක ඕනනම් උඩට යන්න පුළුවන්. හැබැයි ෆිල් වෙනකන් මෙතනින් එහාට මාකට් එක යන්නේ නැහැ. ඒක නිසා මේ වගේ තැන් වලින් පරිස්සම් වෙන මේ තන ට්‍රේඩ් කරන්න එපා. හරි. හැමතිස්සෙම මේවා තැන් සෙට් වෙන්නේ නැහනේ. සාමාන්‍ය දවසට අඩුම 20ක් 30ක්වත් ඔයාලට ඇලර්ට් වෙනවා. ඒකට සිග්නල් උත් ඒ විදිහටම තියෙනවානේ. ඔයාලට දවස් සාමාන්‍ය සිග්නල් 3-4කට ට්‍රේඩ් දාගන්න පුළුවන්. හරි. එහෙම ගත්තත් ඔයා කැපිටල් එකකින් දවසට 105ක් 10ක් වගේ නැතිනම්. හරි. එහෙම නැතුව ඕනට වැඩි දාන්න යන්න එපා. එහෙම නම් ලොස් වෙනවා. හරි ට්‍රේඩ් එක මැනේජ් කරගන්න. දවසින් දෙකෙන් ට්‍රේඩ් කරන්න නෙමෙයි. හැමදාම ට්‍රේඩ් කරන ටයිම් ට්‍රේඩ් කරන්න. හරි. ලොන්ග් ටර්ම් ප්ලෑන් හදාගන්න. මොකද මේකෙන් දවසින් දෙකෙන් මේකෙන් සක්සස් වෙන්න බෑ. හරි. ඔයා බිස්නස් එක පටන් ගන්න සාමාන්‍ය කාලයක් යනවනේ. බිස්නස් එක පටන් ගන්න දාන කැපිටල් එකත් ලොකුයි. මේකෙදි එහෙම නෙමෙයි. මේකෙදි පොඩි ගාණක් දාලා ඩොලර් 100ක් විතර උපරිම ඩොලර් 100කින් පටන් ගත්ත කියන්නකෝ. ඒ 100 දාගෙන ඒ 100 1000ක් කරන්න හදන්න එපා. සතියෙන් දෙකෙන් මාසේ එහෙම ටාගට් හදාගන්න එපා. පිළිවෙලකට සිග්නල් එන විදිහට ට්‍රේඩ් කරන්න. අන්න එතකොට මාස දෙක තුන යනකොට නිකම්ම ටාගට් වල යනවා. හරි. එහෙම තමයි ට්‍රේඩ් කරන්නේ. ඇත්තටම ට්‍රේඩර්ස්ලා හැදිලා තියෙන සාමාන්‍ය අවුරුදු 3-4ක්වත් යනවා. හරි. එතකොට ඔයාලට මේකෙම ඩිපෙන්ඩ් වෙන්න පුළුවන්. එතකන් ඔයාලට ඩිපෙන්ඩ් වෙන්න බෑ. ජොබ් එකක් හරි බිස්නස් එකක් හරි කරන ගමන් මේක කරන්න. එහෙම නැතු ඩොලර් 100ක් තියාගෙන ඒ 100ෙන් දවස් ඩොලර් 10ක් 15ක් වෙනවා කියලා එහෙම හිතන්න එපා ට්‍රේඩ් කරන්න බෑ. හරි. මොකද බිස්නස් එකක්වත් නැහැ නේ 30000කින් පටන් ගන්න පුළුවන් බිස්නස් එකක් තියනවද? එහෙම 30000කින් පටන් අරගෙන අනිවාර්යෙන් දවසට රුපියල් 3-4000ක් වන්න පුළුවන් බිස්නස් එකක් තියනවද? එහෙම නෑ නේද? ඔය ටික්ටොක් වල කියලා දෙනවා වගේ කාර් පෙන්වනවා වගේ එහෙම ඒවයි කරන්න බෑ. ඒවා බොරු කතා. හරි. ඒවා මාකටිං විතරයි. ඒවට අහු වෙන්න එපා. හැබැයි හරියටම ට්‍රේඩ් කරලා මාස ගාණක් ගියාට පස්සේ ඔයාලට මේ දේවල් නිකම්ම ගන්න පුළුවන්. හරි. එතකොට ඔයාලට තව ප්‍රශ්න තියෙනවා නම් අහන්න. මෙතනදී ඉන්ඩිකේටර් එකෙන් ට්‍රේඩ් කරන විදිහ කොහොමද අපි කෝස් එකේදී උගන්වලා තියෙනවනේ. ප්‍රශ්න තිබ්බ සමහර කට්ටියට මොන කැනල් එකකින්ද ට්‍රේඩ් එක දාන්නේ කියලා. ඒකත් දැන් මම කිව්වනේ. මෙතනින් ට්‍රේඩ් එක ආව නම් කැනල් එක ක්ලෝස් වෙනකන් හිටිය මේ ටයිම් එක පෙන්නනවා. ක්ලෝස් වෙනකන් හිටියා. සෙකන්ඩ් කැනල් එකෙන් තමයි ට්‍රේඩ් එක දාන්නේ. මේ වගේ තැන් වලින් පරිස්සම් වෙන්න ට්‍රේඩ් එක ක්ලෝස් කරගන්න. නැත්නම් ප්‍රොෆිට් බුක් කරලා ස්ටොප් ලොස් එක ට්‍රේල් කරන්න. හරි. ඒතකොට මේ වගේ තැනකින් ට්‍රේඩ් එකක් දුන්නාම ගන්නත් එපා කිව්වා. ඒතරත් ලොස් වෙන්න පුළුවන් කියලා. හරි. සරලවම තියෙන්නේ මොකද්ද? ඇලර්ට් එකක් එනවනේ. ඇලර්ට් එකක් ආවට පස්සේ මේ කොයින් එක බැලුවා මොකද්ද කොයින් එක කියලා. හරි. ඒ කොයින් එක බලලා අපිට තියෙන ට්‍රේඩ් එක දාගන්න විතරයි. ට්‍රේඩ් එකක් තියනවද? ඕකේ. මේ කැනල් එක ක්ලෝස් වෙනකන් හිටියා. මෙතන ට්‍රේඩ් එක දීලා තියෙන්නේ. ඒ ක්ලෝස් වෙනකන් හිටියා. ඕපන් වෙනවත් එක්කම ට්‍රේඩ් එකක් දාගන්නවා. ස්ටොප් ලොස් එකක් දාගන්නවා එතනදී. හරි. මේවත් ප්‍රොෆිට් වෙලා තියෙන්නේ. ලොස් පැත්තට ගියාට පස්සේ යන්න අල්ලන් ඉන්න. ඔයා ලොස් එක ගන්න නෙමෙයි ප්‍රොෆිට් එක තමයි ඉන්නේ. හරි. ට්‍රේඩ් එක දාපු ගාමම ප්‍රොෆිට් වෙන්නේ නැහැ නේද?
දාපු වෙලාවෙ ඉඳන් ප්‍රොෆිට් පැත්තෙම තියෙනවා නම් එහෙම ට්‍රේඩ් කරන්න බෑ. ඒක ට්‍රේඩින් නෙමෙයි. දාපු ගමන් ප්‍රොෆිට් පැත්තට යන්න. හරි. අනිත් එක තමයි අපි ට්‍රේඩ් කරන්නේ 1 hour time frame එකේ. හරි. 1 hour වලට ඇඩ් සෙට් කරලා 1 hour ට්‍රේඩ් කරන්න හේතුව තමයි මෙතන ජොබ් කරන කට්ටියක් ඉන්නවා. ඒ වගේම අලුත් කට්ටියක් ඉන්නවා. එයාලට ස්කැල්පින් එහෙම හරියන්නේ නැහැ. මොකද ෆෝන් එක බලාගෙන ඉන්න බෑනේ. මාකට් එක වලටයි වැටෙනවා වගේ ප්‍රශ්නයක් වුණාම නිවුස් ටයිම් වලදී වගේ එයාලා ලොස් වෙන්න පුළුවන්. ඒ ගැන හිතලා තමයි අපි 1 hour වලට ට්‍රේඩ් එක දාන්නේ. නැත්නම් 15 minute 5 minute වලට ප්‍රශ්නයක් නැහැ මේක වැඩ. හරි ඉන්ඩිකේටර් වැඩ කරනවා. හරි. ඔය චෙක් කරලා බලන්න ඉන්ඩිකේටර් වැඩ. ඒ වුණාට අපි මේ පොඩි ටයිම් ෆ්‍රේම් වල ට්‍රේඩ් කරන්නේ නැහැ. ජොබ් කරන කට්ටියත් ඉන්න නිසා අපි ඒක 1 hour සෙට් කරලා තියෙන්නේ. මෙතනදී ඔයාලා ලොකු රිස්ක් යන්න ඔයාලා සැරින් සැරේ ෆෝන් එක බලන්න අවශ්‍යත් නැහැ. සාමාන්‍යයෙන් පැයකට සැරයක් අතර ෆෝන් එක ගන්නව නේද? ඒ ගත්තාම බලපුවම ඇති. ප්‍රොෆිට් වෙනවා නම් ප්‍රොෆිට් එක බුක් කරගත්ත එච්චරයි. ඒක නිසා තමයි 1 hour සෙට් කරලා තියෙන්නේ. මේ ට්‍රේඩ් සාමාන්‍ය 1 hour අපි ට්‍රේඩ් කරන්නේ ඩේ ට්‍රේඩින් තමයි අපි කියන්නේ ඒකට. හරි. 5 minute 15 minute වගේ සාමාන්‍ය 1 minute 5 minute වගේ නම් ස්කැල්පින් ඊට වඩා යනවා නම් ඩේ ට්‍රේඩින් වගේ තමයි මේකත් වැටෙන්නේ. 1 hour කියන එකත් සාමාන්‍යයෙන් පැය ගාණක් වෙන්න පුළුවන් දවසක් වගේ වෙන්නත් පුළුවන්. දවස් දෙකක් දවස් එකහමාරක් වගේ වෙන්නත් පුළුවන්. හැබැයි ඔයාලට 100% ප්‍රොෆිට් එකක් හෝ අනිවාර්යෙන් 150ක් විතර ප්‍රොෆිට් එකක් මෙතනදී ඔයාලට ගන්න පුළුවන් එක ට්‍රේඩ් එකකින්. හරි. ඒක නිසා දවසට ඔයාලට 110ක් 15ක් 105ක් වගේ හොයාගන්න එක nothing. හරි. ඒක නිසා හරියට මැනේජ් කරන් ට්‍රේඩ් කරන්න මේකෙන් කන්ෆර්මේෂන් ගන්න මේ දෙන සිග්නල් වලට හරියම ට්‍රේඩ් කරන් හරි. හරි. බයි එකත් එක්ක ස්ටොප් ලොස් ටාගට් ලෙවල් හැමදේම පෙන්වනවා. නේද? ඒවල මේ ට්‍රේඩ් කරන්න විතරයි තියෙන්නේ. මේ වගේ ඉන්ඩිකේටර් මන්න හිතන්න දැනට තියෙනවා කියලා. මොකද අපිත් ට්‍රේඩ් කරද්දී අපිත් හොයලා බලනවානේ. හරි. අතනින් ඇලර්ට් එක ආපුවාම ට්‍රේඩින් විවර ආව chart එකේ සිග්නල් එක තියෙනවා නම් Binance, Bybit, MEXC ඕනම platform එකක ට්‍රේඩ් කරන platform එකේ ඔයාලා ට්‍රේඩ් එකක් දාගන්න පුළුවන්. හරි. ඒ ට්‍රේඩ් එකක් දාගන්න විදිහත් ගොඩක් අය ට්‍රේඩ් කරන Binance එකෙන්නේ. ඒ ට්‍රේඩ් එකක් දාගන්න විදිහත් කෝස් එකේදී කියලා දෙනවා. අලුතින් පටන් ගන්න කෙනෙක්ට ප්‍රශ්නයක් නැහැ. මෙතනදී ඔයාලට ප්‍රශ්නයක් වුණත් අපේ සපෝට් chat group එක තියෙනවා. ඒක පාවිච්චි කරන්න පුළුවන්. හරි. මෙතනදී ලොස් වුණා කියලා අපි මොකුත් කියන්න ලොස් එකක් වුණොත් ලොස් එක දාන්න. මොකද්ද වැරද්ද කියලා වැරද්දක් තිබ්බොත් ඒක පෙන්නලා දෙන්නම්. හරි කාවත් එහෙම ලොස් එකක් දැම්ම කියලා අයින් කරන්නෙත් නෑ. ප්‍රොෆිට් වෙනවා වගේම ලොස් එකක් දාන්න. හරි. අපිත් කැමතියි මොකද හැමදාම ප්‍රොෆිට් වෙන්නේ නැහැනේ. අපි ලොස් එකක් තිබ්බොත් ලොසුත් වෙන්නම ලොසුත් දාමු මේකේ. කිසි ප්‍රශ්නයක් නෑ. ඒකට අයින් කරන්න අනිත් අය වගේම අයින් කරන්න. හරි. ඔයාලට මේ ප්‍රශ්න ටික අහන්න පුළුවන් මෙතනදී කතා කරන්න බැයි නම් මෙසේජ් එකක් හරි දාන්න. ළමයි ප්‍රශ්න තියෙන කට්ටිය අහන්න. මේ Q&A session එකක් වුණා කරනවා කියන අපි හිතන් හිටියේ. කවුරුත් ප්‍රශ්නයක් ඇහුවේ නැති හින්දා තමයි මමම කතා කරේ. ඒ කියන්නේ ඔයාලා ට්‍රේඩින් වල ප්‍රශ්න නැහැ කියන එක නේද? ප්‍රශ්න තියෙන කට්ටිය මයික් එක අන්මියුට් කරලා කතා කරන්න බැයි නම් මෙසේජ් එකක් හරි දාන්න. හරි විනෝ. සිග්නල් එක ඩිස්ප්ලේ වුණාට ට්‍රේඩ් එක එන්ටර් වෙන්න එපා කිව්වනේ. ඕඩර්ස් ෆිල් වෙන්න තියෙද්දි. ඒක ට්‍රේඩින් view එකේ බලාගන්නේ කොහොමද කියලා පොඩ්ඩක් පැහැදිලි මදි. කය පාරක් පොඩ්ඩක් පෙන්වන්න පුළුවන්. හරි. හරි වෙනවා පෙන්වන්නම්. ඒ වගේ තැනක් ඔයාලට පෙන්වන්න
හරි. දැන් ඔයා හිතන්නකෝ මෙතනින් ට්‍රේඩ් එකක් ආවා කියලා. මෙතන ට්‍රේඩ් එකක් නැහැ. මෙතනින් ඔයා හිතන්න මේ විදිහටම සිග්නල් එකක් දෙනවා ලේබල් එකක් එක්ක සෙල් සිග්නල් එකක් දෙනවා කියලා. හරි. මෙන්න මෙතනින් ඔයාට සෙල් සිග්නල් එකක් පෙන්නනවා. ඒ පෙන්නුවොත් එහෙම ඔයා එතනදී ට්‍රේඩ් එක දාන්නේ නැහැ. හරි. මෙතනින් ඔයාට මෙතන හිතන්න මේ විදිහට ලේබල් එකක් එක්ක සෙල් සිග්නල් එකක් පෙන්වනවා. හරි. මෙතන සිග්නල් එකක් ආවට ට්‍රේඩ් එක දාන්නේ නැහැ. හේතුව තමයි මේ වගේ තැනකින් මාකට් එක ආය අප් වෙන්න පුළුවන්. හරිද? මේ වගේ තැනකින් මාකට් එක අප් වෙන්න පුළුවන්. මෙතන ටච් කරලා මාකට් එක අප් වෙනවා. මෙතනින් මේ වගේ තැනකින් ඔයාලා සෙල් සිග්නල් එකක් දුන්නොත් ඒ ට්‍රේඩ් වලට එන්ටර් වෙන්න එපා. හරි. ඒ වගේ තැන් වල ට්‍රේඩ් වෙන්න වෙන්න එපා. සරලවම එච්චරයි. මොකද මෙතන ඕඩර්ස් තියෙනවානේ. මෙතන තියෙන බයි ඕඩර්ස් මේ කොළ පාටින් තියෙන බයි ඕඩර්ස් රතු පාටින් තියෙන සෙල් ඕඩර්ස්. මෙතන රතු පාටින් තිබ්බනම් ප්‍රශ්නයක් නැහැ. සෙල් එකක් දෙද්දී මෙතනින් රතු පාට තියෙනවා නම් ඔයා බය නැතුව ට්‍රේඩ් එක දාන්න ප්‍රශ්නයක් නැහැ. මාකට් එක ඩවුන් වෙන්න පුළුවන්. ඒ වුණාට මෙතනින් බයි සිග්නල් තියෙද්දී සෙල් සිග්නල් එකක් දුන්නොත් ට්‍රේඩ් එක දාන්න එපා. හරි. මෙතන බයි ලේබල් සෙල් ලේබල් එකක් දීලා මෙතන බයි ඕඩර්ස් නේ තියෙන්නේ. මෙතන ටච් වෙලා මාකට් එක ආය අප් වෙනවා. හරි. පොඩි අප් එකක් හරි වෙනවා. ඒක නිසා මේ වගේ තැන් වල ට්‍රේඩ් එක දාන්න එපා. සාරලවම එච්චරයි. හරි. මෙන්න මේ වගේ තැන් අවොයිඩ් කරන්න. අනිත් තැන් වල ට්‍රේඩ් දාන්න පුළුවන්. තේරුණාද? හරි. තව කාටද ප්‍රශ්න තියෙන්නේ? මේක ඕන තරම් ඔයාලා සිග්නල් තියන සිග්නල් ගැන බොරු. ඔව් අංජලි හායි කියන්න. ඔව් කියන්න අංජලි. මේ 1 hour වල දැන් අපිට හ්ම්. සිග්නල් ලේබල් එකක් පෙන්නනවනේ. ඔව්. එතකොට 15 minute FVG එක ඕඩේ සිග්නල් එක ගත්තට කමක් නැද්ද? ඔයා 15 මිනිත් ගත්තට ප්‍රශ්නයක් නැහැ. හරි. හැබැයි ඔයා ටයිම් එකක් තියනවා හරි. නම් විතරක් ඔයා ට්‍රේඩ් එක දාන්න 15 මිනිත් වල. මටත් මේකේ පුළුවන් 15 මිනිත් හදන්න. ඇඩ්ජස්ට් කරන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ. හැබැයි හදලා නැත්තේ තමයි මොකද හේතුව? අහහ. ජොබ් කරන කට්ටිය ඉන්නවා. තව බිසි කට්ටිය. මං උනත් සමහරවිට මට බැලෙන්නේ නැහැ ෆෝන් එක. හරි. අර ස්කැල්ප් කරනවා වගේ ඔව්. බලන් ඉන්න බෑ. ඔව්. 15 මිනිත් උනත් සාමාන්‍ය පැයක් දෙකක් යන්න පුළුවන්. මාකට් එකේ නිවුස් ටයිම් එකක් හරි වොල් ටයිම් අහහ. එකක් හරි ඔයා ලොස් වෙන්න පුළුවන්. ෆුල් ටයිම් ෆ්‍රේම් එකකදී. ඒකයි ලොකු ටයිම් ෆ්‍රේම් වලට සෙට් කරලා තියෙන්නේ. ඔව්. මොකද ඔයාලට එක්ස්පීරියන්ස් එකක් ඇතිනේ. අහහ. ඔයා ට්‍රේඩ් කරන කෙනෙක් ඉන්නේ. ඔව්. 15 මිනිත් එක අර බලන් ඉන්නවා. 1 hour එකේ දැන් ඔව්. 1 hour එකේ දැන් බයි සිග්නල් එකක් ආවම ඒ බයි හරි. සිග්නල් එකේ අපිට අර ස්ටොප් ලොස් එකයි ටාගට් ලෙවල් දෙනවනේ. ඒකේ ඔව්. අර එන්ට්‍රි ලෙවල් එකට මං අහන්නේ 15 මිනිත් එකේ FPG එකේ ප්ලේස් කරන්න පුළුවන්ද කියලා. ප්‍රශ්නයක් නැත්නම් නැහැ. එතනදීම ප්ලේස් කරන්න. ඔයා මාකට් එක වල ඇනලයිස් කරන්න පුළුවන් නම් ඔයාලට FPG එක හඳුර ගන්න පුළුවන් නම් ඕඩර් බ්ලොක්ස් ගැන එහෙම දන්නවනම් SMC දන්නවනම් ප්‍රශ්නයක් නැහැ. ඔයාලට ස්ටොප් ලොස් එකක් වුණත් ඔයාගේ සෙටප් එකට දාගන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ ඒකෙදි. ඔය ටයිම් ෆ්‍රේම් එකට ගිහිල්ලා දැන් 1 hour ගේ ට්‍රේඩ් එක දුන්නා කියන්නකෝ. 1 hour එකේ මෙතන ස්ටොප් ලොස් එකක් තියෙනවා ඔව්. කියන්න. හරි. ස්ටොප් ලොස් එක මෙතනින් නම් ඔව්. ඔයා ස්ටොප් ලොස් එක තව අඩු කරගන්න ඔය ටයිම් ෆ්‍රේම් වලට යන්න පුළුවන්. හරි. 3 මිනිත් නම් ඔයාලගේ පෙන්නන ෆ්‍රී chart එකේ අපි හිතමු 5 මිනිත් කියලා. ඔයාලට 5 මිනිත් එක කියලා ඔව්. මෙතන තියෙන දැන් ස්ටොප් ලොස් එක මේ හරිය හිතන්න ඔව්. දාගන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ. ඔව්. හැබැයි ඔයා දන්නවනම් විතරයි ඈ. හරි. ඔයාට හරි. ඇනලයිස් කරන්න පුළුවන් නම් හරි. විතරක් thank you. ඔය වැඩේ කරන්න පුළුවන්. තව එකක් ඔව්. මෙතන අර වොලියුම් පෙන්නනවනේ. ඒකේ ඔව්. අපිට මේ අයිඩියාස් කොහොමද ගන්න පුළුවන්? සාමාන්‍යයෙන් මෙතන ගන්න හොඳ නෑ ට්‍රේඩ් එක. මෙතන ට්‍රේඩ් එකක් කරන්න ඒ කියන්නේ හයි ප්‍රොබබිලිටි සෙටප් එකක් ආ ගන්න පුළුවන්. එහෙම අර හරි සෙටප් එකක් කොහොමද? සාමාන්‍යයෙන් ඔක ඕඩර් ෆ්ලෝ පැත්තට යන්නේ දැන් ඕඩර් ෆ්ලෝ ගැන ඔයාලට පොඩි හරි අයිඩියක් තියෙනවා නම් මම දන්නවාදී අපිට කැනල් එකක් ඇතුලේ තියෙන වොලියුම් එක බලන්න පුළුවන්. හරි. නැත්තම් වොලියුම් ප්‍රොෆයිල් එකක් දාගෙන ඉන්ඩිකේටර් එකක් දාගෙන ඒක චෙක් කරගන්න පුළුවන්. එහෙම නැතුව උඩින් බලලා අපිට කියන්න බෑ මේකේ ඕඩර් එක කොච්චරක් තියෙනවා කියලා කියන්න බෑ.
දැන් මෙතනදී අපිට කියන්න බෑනේ. ඔව්. වොලියම් එක පෙන්නුවට මෙතනින් හරියටම වොලියම් එක මොකක් වේද කියලා කියන්න බෑ. ඒක අයිඩියා එකක් විතරයි ගන්න පුළුවන්. ආ, මෙතනින් මාකට් එක මූව් වෙන්න පුළුවන්. හරි අප් වෙන්න පුළුවන්. මේ අප් වෙලා තියෙනවා. ආ, මේවා ටච් වුණා මාකට් එක අප් වුණා. ටච් වුණා අප් වුණා. ඔව්. මොකද මේ බයි ඕඩර්ස් නේ තියෙන්නේ. ප්‍රෙඩික්ෂන් විතරයි. ඔයවා කියන දේවල් යන්නේ ඕඩර් ෆ්ලෝ ප්‍රයිස් ඇක්ෂන් ඒවත් එක්ක ලයිව් ට්‍රේඩින් වලට අපිට සාමාන්‍ය ඇනලයිස් කරද්දී ඔවා අතරම බලන්න අමාරු ඇතුලේ තියෙන්නේ මොකද්ද කියලා. හරි. මේ ඇනලයිස් මෙතඩ් තියෙනවානේ. චැනල් එක ඇතුලේ මොනවද තියෙන කියලා බලන ඔව්. මෙතඩ් ඕඩර් ෆ්ලෝ එහෙම බලන්න පුළුවන්. එතනදී මේ කැනල් ඇතුලේ තියෙන දේවලුත් තියෙනවා. ඔව්. ඕඩර් ෆ්ලෝ ඇතුලේ බලන්න පුළුවන්. මේ කැනල් එක ඇතුලේ ඕඩර්ස් කොච්චරක් තියෙනවද? ෆෙයා වැලියු ගැප් එක කොහෙද තියෙන්නේ? ඒ හැමදේම බලන්න පුළුවන්. ඒ දේවල් අයිති වෙන්නේ ඕඩර් ෆ්ලෝ වලට. අපිට මෙතන උඩින් බලලා කියන්න බෑ. ඔයාට එක්ක එහෙනම් ප්‍රීමියම් ආ, එකක් ගන්න. ට්‍රේඩින් එකේ ප්‍රීමියම් එකක් ගත්තාම පුළුවන්. ඇතුලේ මොනවද තියෙන්නේ කියලා බලන්න. ඒකත් ඉගෙන ගන්න වෙනවා. නැතුව අමාරුයි. දැනට අයිඩියා එකක් ගන්න. මේවට මාකට් එක රියැක්ට් කරනවා. මෙතනදී බයි වෙන්න පුළුවන් මාකට් එක. මෙතනදී සෙල් වෙන්න පුළුවන්. මේ රතු පාටින් තියෙන්නේ සෙල් ඒවා මෙතන තියෙන බයි ඒවා. හරි. එතකොට ඔතන මේ මාක් වෙන්නේ ඕඩර් බ්ලොක්ස්ද? ඕඩර් බ්ලොක්ස් නෙමෙයි ඕඩර්ස් තමයි මෙතනින් මාක් වෙන්නේ. ඕඩර් බ්ලොක්ස් සාමාන්‍යයෙන් මෙතන බලන ඕඩර් බ්ලොක් එකක් මෙතන නම් තියෙනවා. ඕඩර් බ්ලොක්ස් ම නෙමෙයි ඕඩර්ස් තමයි තියෙන්නේ. ඒ කියන්නේ ලයිව් ඕඩර්ස්. හරි. අපි සාමාන්‍ය ඕඩර් බ්ලොක් ආ, එක බලන්නේ එතනදී ප්‍රීවියස් මේක බලලානේ. හිස්ටරි එක බලලානේ අපි ඕඩර් බ්ලොක් මාක් කරන්නේ. ඔව්. ඇනලයිස් කරද්දී ඔව්. හිස්ටරි එක බලනවානේ. හැබැයි මෙතන තියෙන්නේ ලයිව් ඕඩර්ස්. ඔව්. මේක ෆෙයිල් වුණොත් මාකට් එක මෙතනින් මේවට රේට් කරන්නේ නැහැ. ෆෙයිල් වෙනකම් විතරයි රේට් කරන්නේ. කන්ෆර්මේෂන් ගන්න විතරක් මේක පාවිච්චි කරන්න. මේ වගේ දැන් සෙල් එකක් දුන්නාම හරි. ගන්න එපා. ළඟනේ තියෙන්නේ. තේරුණා නේද? ඔව්. ඔව්. මොකද ඕඩර්ස් ඕන තරම් එන්ට්‍රීස් තියෙනවා ට්‍රේඩ් තියෙනවා මේ. ට්‍රේඩ් වල අඩුවක් නැහැ. ඕන තරම් ට්‍රේඩ් තියෙනවා ප්‍රොෆිට් එකක් තියෙනවා මේ. ඔව්. මේවටත් මාකටේ රියැක්ට් කරලා තියෙනවා. එතන හරිනම් අපි ප්‍රොෆිට් එක බුක් කරගන්නවා. එතෙන් ට්‍රේඩ් එකමත් ලොස් වෙනවා. ලොස් නැහැ. හරි. 90කටත් වඩා විනින් රේට් එකක් තියෙනවා ඉන්ඩිකේටර් එකේ. හ්ම්. ඔව්. අනිවාර්යෙන් ගිහිල්ලා තියෙනවා අර ඊළඟ අර BOS එක ස්ට්‍රක්චර් එක හැදීගෙන හ්ම්. යනකොට TP levels වලට යනවා. TP levels වලට යනවා. ඇත්තටම ඇනලයිස් කරන්න පුළුවන් කෙනෙක්ටවත් මේ ඉන්ඩිකේටර් වටිනවා. මොකද එයාට ලොකුවට ඇනලයිස් කරන්න අවශ්‍ය නැහැනේ. එයාට එයාගේ සාමාන්‍ය පොඩ්ඩක් බලපුවම ඔව්. තේරෙනවානේ. මාකට් ස්ට්‍රක්චර් එක බලලා BOS එක කොහෙද තියෙන ඉතින් බලලා එයාටම ට්‍රේඩ් එකක් ගන්න ලේසි. හරි. නැත්තම් එයා ආයෙ ගිහිල්ලා බල බල ඉන්න වෙනවනේ. BOS එක කොහෙද තියෙන්නේ? ෆෑවලි ගප් කොහෙද තියෙන්නේ? ඒ කිසිම දෙයක් මේක ලොකුවට බලන්න දෙයක් නැහැ. ටොච් එකක් හැදිච්ච ගමන් අපිට මේ හ්ම්. සිග්නල් එක එනවනේ. සිග්නල් එක එනවා. එතකොට මේ හරියට අපිට මෙහෙමයි අර සමහර වෙලාවල් වලට මේ අපිත් අර ඇනලයිස් කරත් අර අපේ ඔළුව මේ ප්‍රශ්නයක් අවුල් හ්ම්. වෙනවනේ. ඒ අනිවාර්යයෙන්. කියන්නේ සමහර අර මේ අපිට හොයාගන්න බැරි තැන් එනවා. ඔව්. complicated ඒ වෙලාවේ මේ ඉන්ඩිකේටර් එක ගොඩක් හෙල්ප්ෆුල්. මේ අනිවාර්යයෙන්. පුළුවන් ගොඩක් අපිට වෙලාවට ලෙවල්ස් ඔව්. ටික හොයාගන්න. හ්ම්. ලෙවල්ස් ටික හොයාගන්න පුළුවන් ගොඩක් වෙලාවට කෝඩරේටර්ස්ලා වුණත් ඉන්ඩිකේටර්ස් පාවිච්චි කරනවානේ. RSI වොලියම් වගේ ඒවා පාවිච්චි කරනවා. හේතුව තමයි යාළුවෝ ඇනලයිස් එක ඔව්. ලේසි කරගන්න. හැබැයි මේකත් ඉන්ඩිකේටර් එකක් වුණාට බිගිනර් කෙනෙක්ට උනත් මේකෙන් ට්‍රේඩ් කරන්න පුළුවන්. මොකද මේ බයි සෙල් සිග්නල් ටිකක් පෙන්නනවානේ. ස්ටොප් ලොස් එකක් දාන්න හැමදේම පෙන්නනවා. නේ? මේ ට්‍රේඩ් එක ලොස් වුණත් බලන්න මේවා ප්‍රොෆිට් වෙලා තියෙනවා. ඕවරෝල් ගත්තාම ප්‍රොෆිට් එක ගන්නනේ. ඔව්. අපි ට්‍රේඩ් එකක් දෙකක් ලොස් වුණාම ලොස් නෙමෙයි. අන්තිම දවසේ හරි මාසේ අන්තිමේ ප්‍රොෆිට් එකක් තියෙනවා. එතකොට අපි ලොස් නෑ. මොකද 100ක් වින් කරන්නේ නැහැ නේද? RRයක් ඔව් ඒකත්. තියාගත්තත් අපේ RRයක් තියාගත්තත් අපේම සෙටප් එකක් තියාගත්තොත් හැමතිස්සෙම ඕල් ටාගට් වලට යන්නෙත් නෑනේ ඔව් නේද? ඒකත්. සිග්නල් ගෲප් වලත් බලන්න ගොඩක් වෙලාවට සිග්නල් එක දෙනවා. ඊට පස්සේ පොඩි ප්‍රොෆිට් වලින් බුක් කරගත්තට පස්සේ සමහරවිට ඔය ට්‍රේඩ් එක ක්ලෝස් වෙන්න පුළුවන්. අන්තිමට සිග්නල් එක දෙන කෙනා ප්‍රොෆිට් කාඩ් එකක් දානවා. අර හෝල්ඩ් කරන් ඉඳලා.
ඔව්. සමහර මාකට ස්ටොප් ලොස් පැත්තේ ගිහිල්ලා වැදිලා තමයි එයාට ප්‍රොෆිට් කාඩ් එක දාන්නේ. අපිට හිම ඕනේ ලොස් නම් ලොස් එච්චරයි. මොකද අපි ලොකු ප්‍රොෆිට් කාඩ් අවශ්‍ය නැහැ. ප්‍රොෆිට් කාඩ් ගන්න පුළුවන්. දැන් මෙතන ට්‍රේඩ් එක හිතන්නකෝ. මේ ට්‍රේඩ් එක ගන්න කියලා. මෙතන ස්ටොප් ලොස් එක රච් කරලා දැන් වික් එකකින්. හරි. මෙතන ට්‍රේඩ් එක අපි ගමු. මෙතෙන්ට ගමු. මෙතෙන් 10x වලින් දාලා තිබ්බත් 90ක් විතර තියෙනවා. පැය 14කින්. හරි. ඒ ට්‍රේඩ් අපි හෝල්ඩ් කරන් හිටියනම් බලන්න කොච්චර දුරක් ගිහින් තියෙනවද කියලා. එතනින් ගමුකෝ. 260 අපි 20x වලින් දාලා තිබ්බනම් 500 ගානක ප්‍රොෆිට් කාඩ් එකක් දාන්න තිබ්බා. සිග්නල් ගෲප් වලත් කරන් දවස් ගානක් හෝල්ඩ් කරන් ඉන්නවා. ඔයාලට ලොකු ප්‍රොෆිට් කාඩ් එකක් පෙන්වන්න ඕන නම් මේ විදිහට කරන්න පුළුවන්. එහෙම නැත්නම් ප්‍රොෆිට් කාඩ් වලින් අතරම වැඩක් නැහැ නේ. ඒක නිකන් අර වගේ හිතේ සතුටට ඔව් විතරයි. ඒක. ප්‍රොෆිට් එක ගන්න ඕනේ නේද? පොඩි පොඩි ප්‍රොෆිට් වලින් බුක් කරගන්න ඔව් ඒක. සිග්නල් එනවා. බුක් කරලා හෝල්ඩ් කරන් ඉන්න. අර මම ඔයාලට උදේ කිව්වේ ඔව්. අර ප්‍රොෆිට් එක අතනින් සිග්නල් නැහැ නැතුව ට්‍රේඩ් එකක් දාලා තිබ්බේ. මේ ඕඩර්ස් වලට ඔව්. ඒ වගේ තමයි. හරියට ට්‍රේඩ් කරන් නෑ ප්‍රශ්නයක් ඇත්තට නැහැ. මේක ඔව්. මට පැටලි. හ්ම්. දැන් ක්ලියර් නේද? ඒකයි මම ආයෙ මේක කරගන්න. ඔව් දැන් රයිට් ඒක clear. හොඳයි. තව මොන ප්‍රශ්න Thank තියෙනවද? you very much. ඔව්. නෑ. රයිට් ඔගේ තව කාටද ප්‍රශ්න තියෙන්නේ? ළමයි chat එකක් කරේ දාන්න කතා කරන්න බැයි නම් තව විනාඩියක් වගේ තමයි තියෙන්නේ මේකත් කට් වෙයි. මම නම් හිතන්නේ ඔයාලා මේ වගේ ඉන්ඩියට කවදා හරි දැකලා ඇති කියලා. එහෙම තියෙනවා නම් මට කියන්න මොකද අපිත් ආසයි. ඒ වල තියෙන දේවල්ත් බලලා මට ඒකත් අප්ඩේට් කරගන්න. හරි. බිග්නර් කෙනෙක්ටවත් ලේසියෙන්ම ට්‍රේඩ් කරන්න පුළුවන්. හරි. බයි සෙල් සිග්නල් ඒ ඔක්කොමත් එක්ක පෙන්නනවනේ. බලන්න මේවා ප්‍රොෆිට් එක බුක් කරන් ෆෝල්ඩ් කරන් හිටියා නම් 740ක් කියලා 10x වලින් දාලා තිබ්බනම් 20x වලින් දාලා තිබ්බනම් 1500 ප්‍රොෆිට් කාඩ් එකක් ඔයාලට ගන්න තිබ්බා. හරි ප්‍රොෆිට් එකක් තුනක් ගන්න තිබ්බා. ඒ කියන්නේ ඩොලර් 10ක් දැම්මම නම් ඩොලර් 150 ප්‍රොෆිට් එකක්. ඔයා ඩොලර් එකක් දාලා තිබ්බනම් ඩොලර් 15ක ප්‍රොෆිට් එකක්. දවස් 4යි හෝල්ඩ් කරන් ඉන්න ඕනේ. හරි. ඒතර පොඩි වලට බෑලන්ස් එකක් වුණත් මේක අපේ ඉන්ඩිකේටර් එකෙන් අප් කරගන්න පුළුවන්. හරි. කවුරුත් ලොස් වෙන්නේ නැහැ. උගන්නන විදිහටම ට්‍රේඩ් ටික දාගත්තා නම් හරි. ප්‍රශ්න තියෙන කාටේ chat එකට හරි දාන්න. ට්‍රේඩ් ටික මැනේජ් කරගත්තා නම් හොඳටම ඇති වෙන මොකුත් කරන්න අවශ්‍ය නැහැ. හරියට ට්‍රේඩ් ටික මැනේජ් කරන් ට්‍රේඩ් දාගත්තා නම් හොඳටම ඇති. ඔයා තනියම ඇනලයිස් කරගත්තොත් ඔයා මැනේජ් කරන්න ඕනේ. ආවට ගියා නිකන් ඔය ට්‍රේඩ් කරන් යන්නේ නැහනේ. මේකෙත් එහෙමම තමයි. ඇලර්ට් එක ආවා කියලා ඇලර්ට් එකෙන් ට්‍රේඩ් එක දාන්න එපා. මේක සිග්නල් එක බැලුවොත් ට්‍රේඩ් එක තියෙනවනම් දාන්න. කාටවත් ප්‍රශ්න මොකුත් නැද්ද? ප්‍රශ්න තියෙන කට්ටිය දාන්න මෙසේජ් එකට හරි. හරි නේද? එහෙනම් අපි මේක නවත්තමු. කාටවත් ප්‍රශ්න මොකුත් නැහැනේ. මං Q&A එකක් තමයි කරන්න හිටියේ. අපි කාටවත් ප්‍රශ්න නැහැ. මං හිතන්නේ ඒ කියන්නේ ඔක්කොම ට්‍රේඩ් කරන්න දන්න කට්ටිය ඉන්නේ. ඒක නිසා මම ලයිව් එක නවත්තන්නම්. ඔයාලට පුළුවන් තරම් ගෲප් එක ඇක්ටිව් වෙන්න. ප්‍රොෆිට් කාඩ් එකක් දාන්න. හරි. ලොස් ඒවත් දාන්න. මොකද අපි කැමති ලොස් ප්‍රොෆිට් වගේම බලන්න අඩුපාඩු තිබ්බොත් පෙන්වලා දෙන්න. හරි. ඒක නිසා ලොස් ප්‍රොෆිට් දෙකම දාන්න. පුළුවන් තරම් ගෲප් එක ඇක්ටිව් වෙන්න. ඔයාලට ප්‍රශ්න තියෙනවා නම් ඒවා අහන්න පුළුවන් ගෲප් එකේදී. හරි. එහෙනම් ටයිම් එකත් ඉවරයි. ප්‍රශ්න කාටවත් නැහැනේ මං එහෙනම් ස්ටොප් කරන්නම්. ප්‍රශ්න තිබ්බොත් ඒක ගෲප් එකට දාන්න. නැත්නම් මට පර්සනල් මෙසේජ් එකක් දාන්න. හරි. රයිට් එහෙනම් ආවට thank you. හැමෝටම good night.